Hi guys, good morning. ඔව් මං කියන එක ඔයාලට ඇහෙනවා. ඉතින් මේ මට මයික් එක චෙක් කරන්න තමයි ඕන වෙලා තිබ්බේ. මම කොෆි ෆෑන් කෙනෙක් නෙමෙයි. මං ඇත්තටම සාමාන්‍යයෙන් මෝර්නින් පර්සන් කෙනෙක් නෙමෙයි. ඒක මගේ මේ නේල් එකකුත් කැඩිලා තියෙන්නේ. Hi guys, good morning. ඉතින් මං හිතනවා ඔයාලට මං කියන එක ඇහෙනවා ඇති කියලා. ඔව් මං කියන එක ඔයාලට ඇහෙනවා. ඉතින් මේ මට මයික් එක චෙක් කරන්න තමයි ඕන වෙලා තිබ්බේ. මම කලින් කරපු වීඩියෝ එක බලලා දැන් ආයෙමත් ආවා. මං හිතන්නේ මං කියන එක ඔයාලට හොඳට ඇහෙනවා. ඉතින් ඔව් මං කිව්වනේ ගොඩ කාලෙකට පස්සේ මං ඔයාලට ඩේ බ්ලොග් එකක් අරගෙන ආවේ නැහැ. ඒ හින්දා අද දවස මං ඔයාලත් එක්ක ගත කරන්න ඕනේ කියලා හිතුවා. මං ඇත්තටම සාමාන්‍යයෙන් මෝර්නින් පර්සන් කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් මට අද දවසේ කරගන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. ඒ හින්දා මට උදේම මගේ අපොයින්ට්මන්ට්ස් ටික දාගන්න සිද්ධ වුණා. මගේ අවුට්ෆිට් එක තමයි මෙන්න මේක. ඉතින් මට ඇත්තටම ගොඩක් ටයිට් අවුට්ෆිට් එකක් අඳින්න ඕනුනේ නැහැ. මොකද මට අද දවසේ තියෙන වැඩත් එක්ක පහසුවෙන් ඒ දේවල් මට කරගන්න ඕනේ හින්දා මම පොඩක් කම්ෆර්ටබල් ඇඳුමක් තමයි අද අඳින්න ඕනේ කියලා හිතුවේ. මම තාම උදේට මුකුත් කාලා නැහැ. ඉතින් මම නැගිටිද්දී වෙලාව හරියටම උදේ 6යි 10ට වගේ තිබ්බේ. ඉතින් මම ඉක්මනට ලෑස්ති වෙලා ආවා. බ්‍රෙක්ෆාස්ට් මුකුත් ගත්තේ නැහැ. ඉතින් අපි බලමු මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මං හිතනවා මම ප්ලෑන් කරගෙන ඉන්න විදිහට මගේ දවස මට ගෙවන්න ලැබෙයි කියලා. මම ඔයාලවත් එක්කගෙන යනවා මගේ දවස කොහොමද ගත වෙන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි මගේ ෆස් ලොකේෂන් එකට ගිහලා හම්බෙමු. මං ඉන් ඩීටේල්ස් ඔයාලට මම මොනවද කරන්න කියලා පෙන්නුවේ නැත. මං ඔයාලට වොයිස් ඕවර් එකකින් එක්ස්ප්ලේන් කරන්න මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙනම් අපි බලමු මගේ මේ ලස්සන දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අහසින් මෙහා සිහිනය දිගේ පියවන්න නම් ආසයිතින් හිත කලඹමින්. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා මගේ ආදරණීය යාළුවෝ ටික ගොඩක් හොඳින් ඇති කියලා. මාත් ගොඩක් හොඳින්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා දැන් බලනවා ඇති මං මගේ මේ vlog එක ඔයාලට upload කරන්න ඔයාලට අරගෙන එන්න ඇත්තටම පරක්කුනේ කියලා. ඉතින් මං වෙනද කියනවා වගේම මං ඇත්තටම full time job එකක් කරන ගමන් මං train කරන ගමන් තමයි ඔයාලට මේ ලස්සන vlogs අරගෙන එන්නේ. ඉතින් මට පුළුවන් වෙලාවක් හම්බුන ගමන් මම ඔයාලට vlogs අරගෙන එනවා. ඉතින් vlog එක චුට්ටක් පරක් වුණා නම් මට සමා වෙන්න. මේ vlog එක තමයි මම ගිය මාසේ කරපු day vlog එක. ඉතින් මම ඔයාලට කිව්වා වගේම අපි බලමු මේ vlog එක ඇතුලේ මොකද වෙන්නේ කියලා. හින්දරි මල්ලිච්ච පාතනින්නයි නුඹ පාවෙලා වගේ ප්‍රේම උසපුවේ සඳ කැන්නි වාලන්න මේයමයි ඉරාවත් නැතත් නෑ වගේ ලබේ ඉර පායාල පාවෙලා ගියා විරුණු හින ගාන නැලපෙලා ගියා දුක් හිනයක් නොවේ ආදරේ. ඉරිදා දවසක උදේ 6ට නැගිටලා මෙන්න මේ විදියට උදේ පාන්දරම ලෑස්ති වෙලා මට කරගන්න තියෙන වැඩවලට මං එළියට වහෙද්දි මට දැනුනේ මගේ මුළු දවසම මාරම ප්‍රොඩක්ටිව් කියලා.
මොකද උදේ පාන්දරම තියෙන වීව් එක දකිද්දි ඇඟට මාරම එනර්ජි එකක් එන්නේ. ඉතින් අපි බලමු මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මම මගේ ෆස් අපොයින්ට්මන්ට් එක තියෙන ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම ආවේ මගේ ක්ලයන්ට් කෙනෙක්ව හම්බෙන්න. ඉතින් මට කරන්න තියෙන කොලැබොරේෂන් එකකට එයාත් එක්ක මීටින් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ෆස්ට් ක්ලයන්ට්ව හම්බෙන්න තමයි මම දැන් ආවේ. ඉතින් මම ඉන්නේ එමිරේට්ස් හිල්ස් විදා හොටෙල් රෙසිඩන්ස් එකේ. දැන් හරියටම 7:25යි. තව විනාඩි 5ක් තියෙනවා මට මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එකට. මම හිතනවා මගේ පළවෙනි අපොයින්ට්මන්ට් එක මට හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා. මට ටිකක් තාම උදේ පාන්දර වැඩි. ඉතින් ඒ හින්දා මට මගේ සන්ග්ලාස් දෙකවත් ගලවන්න බෑ. මොකද මට එච්චර නිදිමතයි. ඉතින් මම හිතුවා ඔයාලට පොඩි අප්ඩේට් එකක් දීලා ඒ වැඩේට යන්න. ඉතින් පළවෙනි අපොයින්ට්මන්ට් එකෙන් පස්සේ මම ආයෙත් ඔයාලව හම්බෙන්න. අපි හම්බෙන්නේ හරියටම මං හිතන්නේ මාස 2කට විතර පස්සේ. මොකද මීට මාස 2කට විතර කලින් අපි හම්බුණා. ඉතින් මේක ටිකක් සර්ප්‍රයිස් මීට් අප් එකක් වගේ. ඉතින් ඒ හින්දා අපි දෙන්නම එක්සයිටඩ් අපි දෙන්නම හම්බෙන්න. ඉතින් ඔයාලා දිගටම බලාගෙන I'm doing a vlog today. Beautiful. So sweet. She's so beautiful, huh? Thank you. Oh, that's Go sit here and tell her. Okay, come read it for me, Come, please. Sit down and read it. Just sit down with her and read it. Sweet. Yeah. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවගේ බබාලා දෙන්න. ඉතින් මං යාළුවා බලන්න යන හැම වෙලේම එයාලා මට හිතාගන්න බැරි විදිහේ චූටි සර්ප්‍රයිස් දෙනවා. ඉතින් ඇත්තටම එයාලා චූටිනේ. බලන්නකෝ මේ දවස් එයාලා මොකද්ද කරේ කියලා. ඉතින් මං ගැන එයාලට මොනවද හිතෙන්නේ? එයාලගේ පුංචි හිතට මොනවද හිතෙන්නේ කියලා මට ලෙටර් එකකින් ලියලා දුන්නා. එදා උදේම මට තිබ්බ පළවෙනි අපොයින්ට්මන්ට් එක තමයි මීටින් එකක්. ඉතින් මට ඩුබායි වලදී හම්බුණ හොඳම යාළුවෙක් තමයි මේ ඉන්නේ. එයාලා නෙදර්ලන්ඩ්ස් වලට ට්‍රැවල් කරලා හිටියා සති 2කට. ඉතින් මට එහෙදිම කිව්වා මං ඩුබායි ආයෙ ආව ගමන් අපි දෙන්නගේ මීටින් එක ඇරේන්ජ් කරගමු කියලා. ඉතින් මම මේ සන්ඩේ දවසේ එයාත් එක්ක මීටින් එකක් ඇරේන්ජ් කරලා තමයි තිබ්බේ. ඉතින් එයාට අයිඩියා එකක් තියෙනවා ෆිට්නස් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් ස්ටාර්ට් කරන්න. ඉතින් ඒ ගැන කතා වෙන්නයි අපි දෙන ගොඩ කාලයකට පස්සේ මීට් වුනේ නැති හින්දා අපි දෙන්න ඩේට් එකක් දාගත්තා. මීට් වෙලාම ඒ හැමදේම කතා කරගන්නවා කියලා. ඉතින් මේ දවස් ඉරිදා දවසක්. ඉතින් මට හිතුවා එදා දවසේ තියෙන වැඩ ඔක්කොම ටික මම උදේම ඉවර කරගත්තොත් මට ලේසියි කියලා. ඒ හින්දා මම යාට ටයිම් එකක් දීලා 7:30 වෙද්දී අපි දෙන්න මීටින් එක ස්ටාර්ට් කරා. ඉතින් ඊට පස්සේ බලමු අපි මොකද වෙන්නේ කියලා. මමගේ පළවෙනි වැඩේ ඉවර වෙලා දැන් යනවා මම බෑන්ක් එකට. ඉතින් මගේ දෙවෙනි වැඩේ කරගන්න. මොකද මගේ බෑන්ක් එකෙන් මට කරගන්න වැඩ වගේක් තියෙනවා. පේමන්ට්ස් වගේකුත් කලෙක්ට් කරගන්න තියෙනවා. ඒ හින්දා මම බෑන්ක් එකට යන ගමන් තමයි දැන් ඉන්නේ. දැන් වෙලාව 11යි කාලයි. ඉතින් තාම මම උදේට මුකුත්ම කෑවේ නැහැ. මගේ හොඳම යාළුවා මට she's one of my best friend. ඉතින් හොඳම යාළුවෙක් මට ඩුබායි වල හම්බුණා. ඉතින් she's so sweet. එයා කොෆී ස්නැක්ස් ඔෆර් කරා. ඉතින් මම කොෆි ෆෑන් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ හින්දා තාම මං හරියට උදේට මුකුත් කාලා නැහැ. so ඉතින් මගේ දෙවෙනි වැඩේ මම කරගෙනම breakfast or lunch. I think it's kind of like brunch. breakfast එක ඉවරයි. ඉතින් ඒ හින්දා අපි එකපාරම lunch ගමු. So I'm going for a solo day. දැන් already lunch time එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මගේ දවස් කොහොමද ගෙවෙන්නේ කියලා ඉස්සරහට. So yeah, keep watching. මං පළවෙනි ලොකේෂන් එකෙන් කෙලින්ම ටැක්සි එකක් බුක් කරගෙන බෑන්ක් එකට ආවා. මේක තමයි JBR Walk එක. ඉතින් JBR Walk එකේ තියෙන බෑන්ක් එකට ගිහිල්ලා මගේ ඊළඟ වැඩ ටික කරගෙන මං ඊට පස්සේ ගියා ප්‍රොපර් බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න. මොකද මේ ස්නැක්ස් අනම්මනම් කාලා හිටියට මට හරියටම මේ මීල් එකක් වැටුන්නේ නැහැ දවල් වෙනකම්ම. ඉතින් මං හිතුවා මෙතනින් පස්සේ මම ෆ්‍රී නිසා මෙතනින් එහාට මම මගේ සෙල්ෆ් එක එන්ජොයි කරනවා කියලා. බෑන්ක් එකේ වැඩේ කරගෙන මං කෙලින්ම ආවේ එතන ළඟ තිබ්බ ටිම් හෝටල්ස් එකට.
මං කොෆි ෆෑන් කෙනෙක් නෙමෙයි වුණාට මං කලින් පාරකුත් මෙගොල්ලන්ගෙන් ෆ්‍රෙන්ච් වැනිලා එකක් try කරලා තියෙනවා. ඉතින් ඒක නම් මට එච්චර ලොකුවට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මට සාමාන්‍යයෙන් කොෆි බොන්න බෑ. ඉතින් ඒ හින්දා මං ඒ ෆ්‍රෙන්ච් වැනිලා එක හොයාගෙන ආයෙ පාරක් ආවා. සෑන්ඩ්විච් එකකුත් එක්කම ෆ්‍රෙන්ච් වැනිලා එක මට හොට් විදියට ගන්න ඕනුනේ නෑ. මොකද දැන් වෙද්දි හරියටම 12ට විතර වගේ කිට්ටුයි. ඉතින් පොඩි රස්නයකුත් තිබ්බ හින්දා මම කෝල් ෆ්‍රෙන්ච් වැනිලා එකක් තමයි ගත්තේ. ඉතින් දැන් තියෙන්නේ අපිට අපේ ඕඩර් එක එනකම් බලාගෙන ඉන්න. ඉතින් එතකම් මං කියන්නම් පහුගිය දවස් ටිකේ මගේ ජීවිතේ කොහොමද ගෙවුනේ කියලා. මේ vlog එකේ සමහර තැන් voice කරලා තියෙනවා මං දවස් 2කට 3කට විතර වගේ. ඉතින් ඒ හින්දා ඔයාලට voice එක පොඩ්ඩක් වෙනස් විදියට දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකට මට සමා වෙන්න. මොකද මම පහුගිය දවස් ටිකේ දැන් ඩුබායි වල weather change එකත් එක්ක මම පොඩක් අසනීප වුණා. ඉතින් ඒ හින්දා තමයි මට මේ voice එක ඇත්තටම දාගන්න අමාරුනේ නැහැ. ඒත් මට ඇත්තටම ඒක නිකන් මට ඕන හොඳම විදියට මගේ voice එක තියෙද්දි ඔයාලට voice එක කරලා දාන්න මේ vlog එක. ඉතින් මොකද ඔයාලත් මේ vlog එක ආසාවෙන් වැළඳගනි. මගේ voice එක උනත් ආසාවෙන් ඔයාලට අහන්න ලැබෙයි. ඉතින් ඒ හින්දා මං චූටි කාලයක් ගත්තා මේ vlog එක අප්ලෝඩ් කරන්න. දැන් නම් මට හොඳටම හොඳයි. ඉතින් පහුගිය දවස් ටිකේම මගේ work, fitness ඒ හැම දෙයකටම මම focus කරලා තිබ්බේ. ඉතින් පහුගිය මාස 2-3 පුරාවටම මගේ fitness journey එකේ මම පුළුවන් තරම් උපරිම consistency එක තියාගෙන මගේ discipline එක තියාගෙන මම workout කරා. ඒත් එක මගේ life එක ලස්සනට ගෙවිලා ගියා. ඉතින් මම කරපු vlogs 3ක් තියෙනවා දැනට. ඉතින් මම vlogs 3ම ඉක්මනටම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ vlog එක මම කරේ ගිය මාසේ. ඉතින් මම සතියක් විතර කාලයක් සති දෙකක විතර කාලයක් මම හිතන විදියට අසනීප වෙලා හිටියේ දවස් 2-3ක් වගේ. ඉතින් මම සති දෙකක් විතර කාලයක් ගත්තා මගේ voice එක හරියට හැදෙනකන්. එහෙම නැත්නම් මම හරියටම recover වෙනකන්. ඉතින් මම පොඩි කාලයක් ගත්තා. ඉතින් මම හිතනවා මේ vlog එකකින් පස්සේ මම දිගටම ඔයාලට හැම සතියෙම vlogs අරගෙන මම හැමදාම promise කරනවා. ඉතින් මම ඒක දාන්නම් මට සමා වෙන්න. ඉතින් මට පුළුවන් හැම වෙලේම ඔයාලට අනිවාර්යයෙන්ම vlog එකක් අරගෙන එනවමයි. කතාවෙන් දැන් වෙද්දි මං කාලත් ඉවරයි. ඉතින් මං කරන්න ආසම දෙයක් තමයි මෙන්න මේ විදියට තනියම කොහෙට හරි ගිහිල්ලා මම මාව විඳින එක. දැන් පොඩක් මහන්සි. ඉතින් මම හිතුවා මරිනා වෝක් එකට පොඩක් ඇවිල්ලා මෙතන ටයිම් එක පොඩක් ස්පෙන්ඩ් කරන්න. ඉතින් මම හරි කැමතියි මේ වගේ තනියම මට කාලයක් වෙන් කරන්න. ඉතින් මම මෙතන වෙලා චුට්ටක් ඉඳලා මේ ලස්සන view එකයි මේ වෙදර් එක පොඩක් එන්ජොයි කරලම යනවා කියලා හිතුවා. දවස පුරාවටම මොන විදිය පුද්ගලයොත් එක්ක කතා බහ කරන්න හම්බුණත් හැබැයි මම ගොඩාක්ම කැමතිම මම මෙන්න මේ විදියට මං තුලින් මාව දකින මේ සුන්දර මොහොතට. මොකද මම තනියම මාව විඳිනවා තරම් මානසික නිදහසක්, නිස්කලංකත්වයක් මං හිතන්නේ වෙන කොහෙවත් නැතුව ඇති. ඉතින් මෙන්න මේ විදියට නිස්කලංකව ගෙවන සුන්දර මොහොතවල් මගේ ජීවිතේට මට ගොඩාක් වටිනවා. ඉතින් මට ඔයාලට ගොඩ කාලෙකින් ඩේ බ්ලොග් එකක් අරගෙන යන්න බැරි වුණ හින්දා ඉතින් මම හිතුවා අද දවසේ මම කොහොමද ගත කරන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම උදේ 6ට නැගිට්ටේ. ඉතින් මගේ දවස් පටන් ගත්තේ අද ගොඩක් කලින්. ඉතින් මම සාමාන්‍ය මෝර්නින් පර්සන් කෙනෙක් නෙමෙයි. මම කලින් කිව්වා වගේම සමහර දවස්වල මට කරගන්න තියෙන වැඩ හින්දා මට ඉතින් ඒකට කාලය වෙන් කරන්න වෙනවා. ඉතින් දැන් හරියටම වෙලාව හවස 3යි. ඉතින් දවසේ කරගන්න තිබ්බ ඔක්කොම වැඩ ටික මම කරගත්තා.
Yeah, I feel so good. ඉතින් මට අද පොඩක් tired. මුලින්ම නැගිටලා ඉඳලා මම මහන්සි. ඉතින් මම මෙතන ගිහිල්ලා rest එකක් අරගන්නවා. ඊට කලින් මම හිතුවා මරිනා walk එකට ඇවිල්ලා පොඩක් ලස්සන view එක enjoy කරලා ගෙදර යන්න. මං නුඹේ මත අහන හිතින් නුඹ මගේ මත හිතෙනවනම් මං විතරද අහන මුවින් මගේ විතරද කියනවනම් සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවනම් මම ඔයාලට ඉක්මනටම day vlogs අලුත් vlogs අරගෙන එනවා. ඉතින් මගේ vlog එක මෙතනින් ඉවරයි. මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඉතින් මම ඔයාලව අලුත් vlog එකකින් හම්බ වෙනවා.